NS Food Journey YouTube channel එකට ඔයාලව අද සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලට කියලා දෙන්නේ රසට බණ්ඩක්ක පිරවුමක් හදාගන්න විදිහ. අපි දැන් බලමු මේ බණ්ඩක්ක පිරවුම හදන්න අපිට මොනවද ඕන කරන්න කියලා. අපිට මේකට ඕන වෙනවා හීනියට ලියාගත්ත ලූණු, උම්මලකඩ, කරපිංචා, ඒ වගේම හීනියට ලියාගත්ත අමු මිරිස්. මම මේකට නයි මිරිස් ටිකකුත් පොඩියට කපා ගන්නවා. මේක ඔයාලට අවශ්‍ය නම් විතරක් දාගන්න පුළුවන්. නැත්තම් නොදා ඉන්නත් පුළුවන්. තව මම මේකට මිටිකිරි කෝප්පෙකුත් අරන් තියෙනවා. මුලින් අපි බණ්ඩක්ක ටික හොඳින් සෝද ගන්නවා. හොඳින් සෝදගත්ත බණ්ඩක්ක ටික අරගෙන ඔයාලට මේ පේන විදිහට බණ්ඩක්ක කරලේ නැට්ටයි යට කොටසයි පොඩ්ඩක් අයින් කරනවා. අයින් කරලා ඉවර වෙලා ඔයාලට මේ පේන විදිහට මැද්දෙන් පොඩි කැපුමක් දාගන්න. ඔයාලා මේ විදිහට කැපුම දාගද්දී බණ්ඩක්ක කරල දෙකට වෙන් වෙන්නේ නැති විදිහට තමයි කපා ගන්න ඕන. දැන් මම මේ බණ්ඩක්ක කරලේ මැද්ද අයින් කරගන්න යන්නේ. මේක හරි පරිස්සමට කරන්න ඕන. බණ්ඩක්ක කරල දෙකට වෙන් වෙන්නේ නැති විදිහට. මම මෙතනදී පොඩි පිහියක් පාවිච්චි කරලා මැද්දේ තියෙන ඇට ටික අයින් කරගන්නවා. මේ විදිහට මැද්ද ඉවත් කරගත්ත බණ්ඩක්ක ටික වෙනම පැත්තකින් අරන් තියාගන්න. දැන් අපි පිරවුමට අවශ්‍ය කරන මිශ්‍රණය හදාගමු. ඒකට අපි මේ වගේ පෑන් එකක් ලිපෙන් තියලා පෑන් එක රත් වෙගෙන එද්දී අපිට අවශ්‍ය ප්‍රමාණයට තෙල් ටික එකතු කරගමු. දැන් තෙල් එක රත් වෙලා තියෙන්නේ. අපි දැන් මේකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික එකතු කරගමු. මුලින්ම මම මේකට කරපිංචා ටික එකතු කරගන්නවා. කරපිංචා ටික පොඩ්ඩක් බැදීගෙන එද්දී මම ඒකටම ලූණු ටිකත් එකතු කරගන්නවා. ලූණු ටික එකතු කරගෙන ලූණු ටිකත් ටික වෙලාවක් මේකේ ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ ටික වෙලාවකින් කපාගත්ත අමු මිරිස් ටිකත් මේකටම එකතු කරගෙන හොඳට මේ මිශ්‍රණය ටෙම්පරාදු කරගන්නවා. අපේ මේ මිශ්‍රණය මේ ගානට වගේ මැලවිගෙන එද්දී අපි ගන්න උම්මලකඩ ටිකත් මේකටම එකතු කරලා හොඳට කලවම් කරගමු. දැන් මම මේකට රස අනුව ලුණු, කෑලි මිරිස් කුඩු, ඒ වගේම කහ ටිකක් එකතු කරගන්නවා. මේ ටික එකතු කරගෙන මම දැන් මිශ්‍රණය හොඳින් කලවම් කරගන්නවා. මිශ්‍රණය හොඳින් කලවම් කරගෙන හොඳටම ටෙම්පරාදු වෙන්න දෙනවා. හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ අපි මේ මිශ්‍රණය ලිපෙන් බාගෙන මිශ්‍රණය චුට්ටක් නිවෙන්න තියමු. ඊට පස්සේ අපි මැද්ද අයින් කරලා ගත්ත බණ්ඩක්ක කරලට මේ විදිහට හොඳට අපි හදාගත්ත මිශ්‍රණය පුරව ගමු. අපි මේ පිරවුමට හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් ඉතුරු කරගන්නවා. අපි ඒක අවසානයේ අපේ හොදියකට එකතු කරගන්නවා. දැන් අපි මේ විදිහට ඇතිලියක් ලිපෙන් තියලා අපේ බණ්ඩක්ක පිරවුම හදාගන්න පොල් කිරි අවශ්‍ය ප්‍රමාණයට මේ ඇතිලියට එකතු කරගමු. ඊට පස්සේ අපි මේකට බණ්ඩක්ක පිරවුමට හදාගත්ත මිශ්‍රණයෙන් ඉතුරු කරගත්ත ටික එකතු කරගමු. ඒ වගේම මේ වෙලාවේදී මම පොඩියට කපාගත්ත නයි කොච්චි ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ පොඩියට කඩාගත්තු කුරුඳු කෑලි දෙකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේකට රස අනුව ලුණු කුඩු ටිකක් ඒ වගේම කහ කුඩු චුට්ටකුත් එකතු කරගමු. දැන් අපි මේ මිශ්‍රණය හොඳට හැඳි ගන්න ගමන් පස්සෝ ගමු. ඔයාලා මේ මිශ්‍රණය කැටි ගහන්න නොදී දිගටම හැඳි ගා ගන්න. දැන් මගේ මිශ්‍රණය හොඳට පැහිලා තියෙන්නේ. මම මේ වෙලාවේදී මම හදාගත්ත බණ්ඩක්ක කරල් මේකට එකින් එක එකතු කරගන්නවා.
දැන් අපි මේ බණ්ඩක්ක කරල් ටික හොඳට ඉදෙනකම් මේක උයා ගමු. මම මේක දැන් පියනකින් වහනවා. පියනකින් වහගෙන ටික වෙලාවක් ඉදෙන්න තියමු. දැන් මේ ටික වෙලාවකට පස්සේ දැන් මේ බණ්ඩක්ක පිරවුම හොඳට ඉදිලා තියෙන්නේ. බණ්ඩක්ක මේ විදිහට හදපුවාම හරිම රසයි. ඔයාලත් හදලා බලන්නකෝ. ඔයාලත් මේ විදිහට හදලා බලලා අපිට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එකත් subscribe කරගෙන යන්න. එහෙනම් අපි මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු.